ආයුබෝවන් ඔබ සියලුම දෙනාට ප්‍රභාලෝකන ජ්‍යොතිෂයේ YouTube channelයට සාදරයෙන් ආදරයෙන් ඔබ සියලුම දෙනා අදත් පිළිගන්නවා. අද මම ඔබට ගෙනෙන්නේ විශේෂ ග්‍රහ මාරුන් දෙකක් මේ මැයි මාස සිදු වුණා. ඒ ගුරු ග්‍රහයා 5 වෙනි මාස 14 වෙනි දින මිථුන රාශියට පැමිණීමත් රාහු ග්‍රහයා 18 වෙනිදා කුම්භ රාශියට පැමිණීමත් සමග ඔබට බලපාන පලාපල විග්‍රහයට එහා ගිය ඊ타මත්ම විශේෂ දැනුවත් කිරීමේ වීඩියෝවක් විදියටයි අද ඔබට මෙම වීඩියෝව ඉදිරිපත් කරන්නේ. ඉතින් මාව subscribe කරපු ඔබ සියලුම දෙනාටත් ඊ타මත්ම ආදරයෙන් සඳහන් කරනවා bell icon එක අනිවාර්යයෙන්ම ක්ලික් කර තබා ගන්න. මෙවැනි වූ සුවිශේෂ වූ වීඩියෝවන් දෙමෝ සැනින් ඔබට බලා ගැනීමට හැකියාවක් පවතින බැවින්. ඉතින් අද මෙම වීඩියෝවෙන් ඔබට ගෙනෙන්නේ බොහෝ දිනෙක ග්‍රහ මාරුන් සිදු වුණාම එහි පලාපල විග්‍රහයන් ගැන ඉතාමත්ම උනන්දුවක් දක්වනවා. විශේෂයෙන් දීර්ඝ කාලීනව පවතින මේ ගුරු ග්‍රහයා සහ රාහු ග්‍රහයාගේ රාශීන් වලට පැමිණීමේ පලාපල විග්‍රහය අනිවාර්යයෙන්ම බොහෝ දිනෙකී ඉතාමත්ම උනන්දුවක් දක්වනවා. විශේෂ වූ ලග්න පලාපල විග්‍රහයට. ඉතින් මේ වෙනකොට බොහෝ දිනෙක පලාපල විග්‍රහයන් තම තමාගේ ලග්නයට අදාළව දැනගන්න ඇති. ඉතින් විශේෂයෙන් අද ප්‍රබාලෝකන ජ්‍යොතිෂයෙන් මම ඔබට තිලන කරන්නේ ඊට එහා ගිය ඊ타මත්ම වැදගත් වන කවුරුත් ඔබට නොපවසන ඊ타මත්ම වැදගත්ම දැනුවත් කිරීමක් මේ ග්‍රහ මාරුන් දෙක සමග ඔබට බලපාන විශේෂයෙන් තමා මේ මොහොතේ ගත කරන වයස් සීමාවන් අදාළ වන විශේෂ වූ දැනුවත් කිරීමක්. ඉතින් මා මේ සඳහන් කරන ඔබගේ ලග්න 12ට අදාළ වන වයස් සීමාවන් මා ඉදිරිපත් කරනවා. මෙම වයස් සීමාවන් ඔබ මේ මොහොතේ ගත කරනවා නම් පොඩි දරුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ඔබට මේ ගුරු මාරුවත් රාහු මාරුවත් සුබ ඒ වගේම අසුබ තත්වයන් කෙසේ ගෙනෙනවද, ලෙඩ දුක් කරදර කුමන ආකාරයෙන් පවතීද, විශේෂයෙන්ම හදිසි අනතුරු මොන මොන ලග්නවලට මොන මොන වයස් සීමාවේදීද මේ ග්‍රහ මාරුන් දෙක තුලදී ඔබට අත්විඳින්න සිදුවෙන්නේ කියා මෙම වීඩියෝවෙන් විශේෂ වූ දැනුවත් කිරීමක් අද ගෙනෙන්නේ. ඉතින් ප්‍රථමයෙන් කියන්න ඕන channel එක subscribe කර නැත්නම් අදම subscribe කර තබා ගන්න. අද මේ විශේෂ වූ දැනුවත් කිරීම ඔබ සියලුම දෙනාට ඊ타මත්ම ප්‍රබල දායකත්වයක් දක්වනවා ඉදිරි අනාගතයේදී. විශේෂයෙන් මේ ග්‍රහ මාරුන් දෙක සමග සුභ අසුභ ඔබ බොහෝ දිනෙක මේ වෙනකොට දන්නවා ඇති. නමුත් සුභ වේවා අසුභ වේවා ඔබ මේ වෙනකොට මේ ගත කරන වයස් සීමාව ඒ වගේම ජන්මේ රාෂ්ටක ගත කරන මහදසාව කුමක්ද කියා මාරුව වීඩියෝ රාහු මාරුව ඔබේ මේෂ ලග්නයට දැනුවත් කිරීමට මේ මොහොතේ ගත කරන්නේ කුමන මහදසාවද? සාවධාන ජන්මේ රාෂ්ටක කපලකාරී වීඩියෝවේ අවසාන තප්පරයේ තෙක් රැඳී සිටීම දැනට ඔබ මොන වයස් සීමාවේද වීඩියෝට. ඉතින් මා මේ සඳහන් කරන වයස් සීමාවේ ඔබ සිටිනවා නම් ගුරු මාරුව මොන මොන පලාපල විග්‍රහය දුන්නත් ඔබට ලෙඩ දුක් කරදර බොහෝ හදිසි අනතුරු විපත් ගෙන දීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේෂ ලග්න ඔබත් අනික් ලග්න 12ත් ඊ타මත්ව සාවධානයෙන් මේ කරුණ ගැන ඊ타මත්ව සාවධානයෙන් අසා සිටින්න කියා මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේෂ ලග්න ඔබ ඔබේ උපන් හඳහන තුල බලන්න සඳු ග්‍රහයා 10 වෙන්නේ 11 වෙන්නේ 12 වෙන්නේ පිහිටා ඇතනම් මේ වෙනකොට ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්වයක් ගත කරනවා. ඒ වගේම සිකුරු මහදසාවක් සෙනසුරු මහදසාවක් හෝ බුධ මහදසාවක් ගත කරන මේෂ ලග්න ඔබට ඒ මහදසා ගත කරනවා නම් මේ ගුරු මාරුව ඒ වගේම රාහු මහදසාව ගත කරනවා නම් අනිවාර්යයෙන්ම රාහු මහදසාව ගත කරන මේෂ ලග්න ඔබටත් යම් ආකාරයකින් ගැටලු කරදර පීඩා ගෙන දීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබ මේ වෙනකොට අවුරුද්දක දරුවෙකු සිටිනවා නම් අනිවාර්යයෙන් මේෂ ලග්න හිමියෙකු නම් විශේෂ අවධානයකින් සැලකිල්ලකින්
කටයුතු කරන්න සිදු වෙනවා. යම් අනතුරක් සිදුවීමේ හැකියාව පවතිනවා. එය බොහෝ දුරට හදිසි වෛරස් රෝගයක්, ඒ වගේම හදිසි අනතුරක්, ජල අනතුරක් වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අවුරුදු 19, 24, 28, 50 කියන වයස් සීමාවේ පසු වෙන අය සිටිනවා නම් මේ ගුරු මාරුවත් විශේෂයෙන්ම රාහු මාරුව තුල ඔබට බොහෝ කරදර පීඩා ගෙන දෙන වයස් සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ ග්‍රහ මාරුවත් සමග විශේෂයෙන්ම විවාහ ප්‍රශ්න, වෛරස් රෝග, උරහිස් ආශ්‍රිත ගැටලු හා හදිසි ජල අනතුරකට පත්වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඉහත දැක් වූ ආකාරයට මේෂ ලග්න ඔබ ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක්, ඒ වගේම අසුභකාරී මහදසා 3ක් මා ඉදිරිපත් කරා. එවැනි මහදසා 3ක් ගත කරන මේෂ ලග්න ඔබ වඩාත් කල්පනාකාරීව සැලකිලිමත්ව ජීවත් වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඩෙන්ගු රෝගය ගැන වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීමට සිදු වෙනවා මේෂ ලග්න ඔබට. ඉතින් මේ මා දැක් වූ වයස් සීමාවන් ගත කරනවා නම් මේ මොහොතේ කිනම් හෝ මේෂ ලග්න හිමියෙකු වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. එසේ නොමැතිව ඔබ මේ වයස් සීමාවට අදාළ නොවන වයස් කාණ්ඩයේ සිටිනවා නම් ඔබට යම් ආකාරයකින් සුබ තත්ත්වයක් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම රවි මහදසාවක්, ගුරු මහදසාවක් හෝ කුජ මහදසාවක් ගත කරන මේෂ ලග්න අයට මේ ගුරු මාරුවත් රාහු මාරුවත් යම් ආකාරයකින් සුබ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. තමා කරන ක්‍රියාවන් තුලින් වඩාත් ප්‍රශංසා තත්ත්වයක් පත්වීමේ හැකියාවක් පවතිනවා. එයගෙම තමාගේ බොහෝ බලාපොරොත්තුන් ඉෂ්ට සිද්ධ වන කාලයක් වනවා නොඅනුමානයි. හදිසි ධනලාභ පවා අත්වීමේ හැකියාවක් පවතිනවා. මේෂ ලග්න ඔබට මා ඉහත දැක් වූ වයස් සීමාවන් ගත නොකරනවා නම්, ඒ වගේම රවි මහදසාවක්, ගුරු මහදසාවක් හෝ කුජ මහදසාවක් ගත කරන මේෂ ලග්න ඔබට මේ ගුරු මාරුව හා රාහු මාරුව ඊ타මත්ම සුබ ග්‍රහ මාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ආකාරයේ දැනුවත් කිරීම තුළ ඔබට බොහෝ ප්‍රයෝජනයක් වේවි. ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලය තුළ ඊ타මත්ම කල්පනාකාරීව ඉදිරි කටයුතු කරගෙන යාමට. වෘෂභ ලග්නයට ගුරු මාරුව හා රාහු මාරුව කෙසේ බලපායිද? ඔබ ගත කරන මහදසාව, ඒ වගේම ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත කරනවා නම් කෙසේද එම ජන්මේ රාෂ්ටක තත්ත්වය බලපාන්නේ කියා, ඒ වගේම මේ මා සඳහන් කරන වයස් සීමාවන් ගැන වඩාත් අවධානයෙන් කටයුතු කරන්න සිදු වෙනවා. ඔබ අපලකාරී තත්වයක් ගත කරනවා නම් මේ ගුරු මාරුව වෘෂභ ලග්න හිමියන්ට කෙසේ බලපායිද කියා අපි බලමු ඒ සියලු පැතිකඩ ඔස්සේ. ඉතින් ප්‍රථමයෙන්ම සඳහන් කරන්න ඕන ඔබ මේ වෙනකොට සඳු මහදසාවක්, ඒ වගේම ගුරු මහදසාවක් හෝ කේතු මහදසාවක් ගත කරන වෘෂභ ලග්න ඔබට යම් ආකාරයකින් අපලකාරී තත්වයක් උදා වෙන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම ඔබේ උපන් හඳහන තුල සඳු ග්‍රහයා 10 වෙනි 11 වෙනි හෝ 12 වෙනි තැන්පත්ව ඇතනම් මේ වෙනකොට ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වයකුත් ගත කරනවා. ඉතින් එවැනි වූ අපලකාරී තත්ත්වයක් අසුබ මහදසාවක් ගත කරන වෘෂභ ලග්න ඔබ මේ වෙනකොට ඔබගේ වයස් සීමාව අවුරුදු 3, ඒ වගේම අවුරුදු 9, අවුරුදු 19, අවුරුදු 39 හා අවුරුදු 48, අවුරුදු 50 කියන වයස් සීමාවන් ගත කරන වෘෂභ ලග්න ඔබට ලෙඩ දුක් කරදර, ඒ වගේම පෞල් ආරවුල් වඩාත් පැමිණීමේ හැකියාවක් පවතිනවා. හිස ආශ්‍රිත හදිසි අනතුරක් සිදුවෙන්න හැකියාවක්ද පවතිනවා. ඉතින් ඉහත දැක් වූ ආකාරයට ඔබ මේ වයස් සීමාව ගත කරන වෘෂභ ලග්න හිමියෙකු නම් විශේෂයෙන්ම ඔබට මොන ආකාරයේ පලාපල විග්‍රහයන් මේ වෙනකොට දැනගෙන සිටියත් මතක තබා ගන්න ඕන. අවුරුදු 3, අවුරුදු 9, අවුරුදු 19, අවුරුදු 39, අවුරුදු 48,
අවුරුදු 50 කියන වයස් සීමාවල සිටිනවා නම් ලෙඩ රෝග ඒ වගේම විවාහ ප්‍රශ්න ඇතිවීමේ හැකියාවක් පවතිනවා. හදිසි ශල්‍ය කර්මයක් සිදු වෙන්න හැකියාවක් පවතිනවා. කොන්දාශ්‍රිතව ඉතින් මොන ආකාරයේ අනතුරකින් හෝ ඔබට රෝහල්ගත වීමක් සිදු වෙන්න හැකියාවක් පවතිවි මේ ඉදිරි වර්ෂ එකහමාරක පමණ කාලයේදී. ඉතින් ඔබ පලාපල විග්‍රහයන් තුළදී වඩාත් උනන්දුවෙන් මේ වගේ වීඩියෝවන් තුලින් ඔබට දැනුවත් වීම සිදු කිරීම ඔබට බොහෝ ප්‍රයෝජනයක් වනවා. නොඅනුමානයි ප්‍රභාලෝකන ජ්‍යොතිෂී YouTube channel ඔබට මෙවැනි වූ හරවත් ඒ වගේම ජීවිතයට වටිනා වූ වීඩියෝවන් ඉදිරිපත් කරනවා. ඉතින් වෘෂභ ලග්න ඔබ මා ඉහත දැක්වූ වයස් සීමාවෙන් තොරව මේ මොහොතේ ගත කරනවා නම් ඒ වගේම ජන්මේ රාශික අපලකාරී තත්වයක් ඒ වගේ රවි මහදසාව සෙනසුරු මහදසාවක් ගත කරන වෘෂභ ලග්න ඔබට යම් සුභ ආකාරී තත්වයකට මුහුණ පාන හැකියාවක් පවතී. විශේෂයෙන් ධනය සම්බන්ධව අලුත් ව්‍යාපාර ආරම්භයක් ඒ වගේම තමාට නොලැබුණු මුදලක් ලැබීමේ හැකියාවක් පවතිනවා. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් සුවිශේෂ වූ හැකියාවක් වෘෂභ ලග්න හිමියන්ට පවතිනවා. ඉතින් මේ සුභ තීරණය වන්නේ ඔබ ගත කරන මහදසාව මේ මොහොතේ ඔබ ගත කරන වයස් සීමාව සම්බන්ධයෙන් විශේෂ වූ අවධානයක් යොමු කරන්න සිදු වෙනවා. ඉතින් වෘෂභ ලග්න ඔබ පරිස්සම් විය යුතු ආකාරය මා දැනුවත් කරා. මේ වීඩියෝව ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු වීඩියෝවක් විදියට හඳුන්වන්න පුළුවන්. මිථුන ලග්න ඔබට මේ ගුරු මාරුව හා රාහු මාරුව තුලින් බලපාන පලාපල විග්‍රහය කෙසේද කියා අපි දැන් බලමු. විශේෂයෙන්ම මිථුන ලග්න ඔබ උපන් හඳහනේ සඳුග්‍රහයා දසවැන්නේ නවවැන්නේ හෝ 11 වෙන්නේ තැන්පත්ව ඇත්නම් මේ වෙනකොට ජන්මේ රාශික කපලකාරී තත්වයක් ගත වෙනවා. ඒ වගේම ඔබ මේ වෙනකොට ගත කරන මහදසාව රවි මහදසාවක් කුජ මහදසාවක් හෝ ගුරු මහදසාවක් නම් මේ ගුරු මාරුව ඊ타මත්ම අසුභකාරී ග්‍රහ මාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රාහු මාරුවත් ඊ타මත්ම යම් ප්‍රශ්නකාරී තත්වයක් ගෙනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔබ මේ වෙනකොට ජන්මේ රාශික අපලකාරී තත්වයක් ගත කරනවා නම් ඒ වගේම මේ මොහොත ඔබගේ වයස් සීමාව අවුරුදු 1ත් අවුරුදු 3ත් අවුරුදු 5ත් අවුරුදු 29ත් අවුරුදු 39ත් සහ අවුරුදු 50ත් කියන වයස් කාණ්ඩයේ ගත කරන මිථුන ලග්න අයෙකු නම් විශේෂයෙන්ම හදිසි අනතුරු ලෙඩ දුක් කරදර වලට මුහුණ පෑමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම මිථුන ලග්න ඔබ තමාගේ හිස කන් ආශ්‍රිතව යම් බොහෝ ගැටලු ප්‍රශ්න නැගෙන ඒ වගේම ලෙඩ දුක් කරදර වඩාත් පැමිණෙන සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මිථුන ලග්න ඔබ විශේෂයෙන්ම හිස ආශ්‍රිතව වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදු වෙනවා. ඒ වගේම ඔබ මේ වෙනකොට ජන්මේ රාශික අපලකාරී තත්වයක් ගත කරනවා නම් මේ ගුරු මාරුව හා රාහු මාරුව ඔබට අසුභකාරී තත්වයක් වනවා නොඅනුමානයි. මා ඉහත සඳහන් කළ වයස් සීමාවෙන් තොරව ජීවත් වන මිථුන ලග්න අයෙකු නම් ඔබට මේ හදිසි අනතුරු තත්වයෙන් අත් මිදී කටයුතු කිරීමට හැකියාවක් පවතිනවා. තමාගේ විවාහ අපේක්ෂිත මිථුන ලග්නයේ බලාපොරොත්තුන් ඉෂ්ට සිද්ධ වන කාලයක් වනවා නොඅනුමානයි. ඒ වගේම තමා බොහෝ කාලයක් බලාපොරොත්තු වෙන සිටි ව්‍යාපාර ආරම්භයකට සුදුසුම වාතාවරණය සිදුවන කාලයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මිථුන ලග්න අය මා ඉහත සඳහන් කරපු වයස් සීමාවන් ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න අනිවාර්යයෙන්ම එම වයස් සීමාවන් ගත කරනවා නම් ලෙඩ දුක් කරදර විවාහ ප්‍රශ්න
වලට පැටලීමේ හැකියාවක් පවතිනවා. කටක ලග්න හිමියන්ට ගුරු මාරුව හා රාහු මාරුව කෙසේ බලපායිද? ඔබ මේ වෙනකොට ගත කරන මහදසාව, ඒ වගේම ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත කරනවාද? ඒ වගේම ඊ타මත්ම වැදගත් වන්නේ මා මේ සඳහන් කරන වයස් සීමාවේදී ඔබ කටක ලග්න හිමියෙකු නම් මේ මොහොතේ ගත කරන්නේ. ඉතින් මේ වීඩියෝව අනිවාර්යයෙන්ම කටක ලග්න ඔබ විශේෂ අවධානයකින් සාවධානව අසා සිටීම වැදගත් වෙනවා. ඔබ මේ වෙනකොට සිකුරු මහදසාවක් බුධ මහදසාවක් ගත කරනවා නම් ඒ වගේම ඔබේ උපන් හදහනේ සඳු ග්‍රහයා 8 වෙන්නේ 9 වෙන්නේ හෝ 10 වෙන්නේ තැන්පත්ව ඇතනම් ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වයක් මේ වෙනකොට ගත කරනවා. ඉතින් බුධ මහදසාවක් හෝ සිකුරු මහදසාවක් ගත කරනවා නම් ඒ යම් ආකාරයෙන් අසුභ මහදසාවක් විදියට හඳුන්වන්න පුළුවන් කටක ලග්න ඔබට. ඒ වගේම ඔබ විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනේ මේ වෙනකොට 10 වන වසරත් වර්ෂ 5 අවුරුදු 7 අවුරුදු 19 අවුරුදු 29 අවුරුදු 35 අවුරුදු 40 අවුරුදු 44 හෝ අවුරුදු 48 කියන වයස් සීමාවේ සිටිනවා නම් අනිවාර්යයෙන්ම ලෙඩ දුක් කරදර වලට විශේෂයෙන්ම මුහුණ පාන්න සිදු වෙනවා කටක ලග්න ඔබට. ඒ වගේම බන්ධනාගාරගත වීමක් සිදුවීමේ හැකියාවක් පවතිනවා. ජල අනතුරු වලට නිරන්තරයෙන් ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී ලක්වීමට හැකියාවක් පවතිනවා. ඉතින් ඔබ මේ වෙනකොට ගත කරන වයස් සීමාව ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී ඔබ ඒ සඳහා ළඟා වෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම අන් අයගේ ක්‍රියාවක් හේතුවෙන් ඔබ බන්ධනාගාරගත වීමට බොහෝ සෙයින් ඉඩ තියෙන බැවින් ඉතින් ඔබ මේ වෙනකොට සඳු මහදසාවක් රවි මහදසාවක් හෝ සෙනසුරු මහදසාවක් ගත කරන කටක ලග්න අය නම් යම් ආකාරයකින් සහනයක් ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී මේ ගුරු මාරුව හා රාහු මාරුව තුලින් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම කටක ලග්න ඔබ ප්‍රතිකාර ලබා ගන්නවා නම් ප්‍රතිකාර යම් ආකාරයකින් වැරදීමකින් යම් ප්‍රබල වූ ප්‍රශ්නකාරී තත්වයකට පත්වීමේ හැකියාවක් පවතිනවා. බෙහෙත් ලබා ගන්න කටක ලග්න අය නිසි ආකාරයකින් ඊ타මත්ම දැනුවත් වීමකින් තොරව බෙහෙත් ලබා ගැනීම සිදු නොකරන්න ඕන. ඔබ විශේෂ හදිසි ශල්‍ය කර්මයකට භාජනය වීමට නියමිතව තිබෙනවා නම් එම ශල්‍ය කර්මය ගැන නිසි ආකාරව වෛද්‍යවරුන් ගැනත් රෝහල ගැනත් නිසි අවබෝධයකින් සිටීම වැදගත් කාරණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් කටක ලග්න ඔබ මා ඉහත දැක්වූ වයස් සීමාව ගත නොකරනවා නම් ඔබ කලබල විය යුතු නෑ. මේ ගුරු මාරුව විශේෂයෙන්ම ඔබට යම් ආකාරයකින් සහනයක් ගෙන දීමේ හැකියාවක් පවතිනවා. මෙම වීඩියෝයෙන් ප්‍රධානම අරමුණ වන්නේ මේ ඔබගේ වයස් සීමාව මත තීරණය වන ලෙඩ දුක් කරදර හදිසි අනතුරු ගැන දැනුවත් කිරීමක්. ඉතින් කටක ලග්න ඔබ සඳහන් කරපු වයස් සීමාවට අදාළ නොවනවා නම් ඔබට මේ ගුරු මාරුව විශේෂයෙන්ම සුබ ග්‍රහ මාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. පිටරට යාමේට බලාපොරොත්තු වෙන සිටින අලුත් ව්‍යාපාරයකට ප්‍රබල ආකාරයේ පැමිණීමේ හැකියාවක් පවතිනවා. හිස ආශ්‍රිතව යම් වේදනාකාරී ඒ වගේම හිත ඇවුල් ඇතිවන කාලයක් වන්න නියමිතව තිබෙනවා ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලය. සිංහ ලග්නයට ගුරු මාරුව හා රාහු මාරුව තුලින් ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී බලපාන පලාපල විග්‍රහයයි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබේ උපන් හඳහනේ සඳු ග්‍රහයා 7 වෙන්නේ 8 වෙන්නේ හෝ 9 වෙන්නේ තැන්පත්ව ඇතනම්
මේ වෙනකොට ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්වයක් ගත කරනවා. ඒ වගේම සියලුම සිංහ ලග්න අය මේ මොහොතේදී අෂ්ටමේ රාෂ්ට්‍ර කපලකාරී තත්වයක් ගත කරනවා. ඉතින් මේ ජන්මේ රාෂ්ට්‍රක හා අෂ්ටමේ රාෂ්ට්‍ර කපලකාරී තත්වය දෙකම බලපාන සිංහ ලග්න අය සිටින්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මේ ගුරු මාරුව හා රාහු මාරුව ඔබට යම් ආකාරයකින් අපලකාරී තත්වයක් වඩාත් පැමිණෙන ග්‍රහ මාරුන් දෙකක් විදියට හඳුන්වන්න පුළුවන්. එය ඔබ මේ මොහොතේ ගත කරන වයස් සීමාව මත බොහෝ ආකාරයකින් තීරණය වෙනවා. ලෙඩ දුක් කරදර, පෞල් ආරවුල්, ඒ වගේම ධනය සම්බන්ධව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉපදී වසරක පමණ දරුවෙකු සිටින සිංහ ලග්න අය තමාගේ දරුවා සිංහ ලග්න අයෙකු නම් අනිවාර්යයෙන්ම ඊ타මත්ම කල්පනාකාරීව ආරක්ෂා කර ගැනීමට අදිටන් කරගත යුතුයි. ඒ වගේම අවුරුදු 5, අවුරුදු 16, අවුරුදු 17, අවුරුදු 19, අවුරුදු 30, අවුරුදු 50 කියන වයස් සීමාවේ ගත කරන සිංහ ලග්න ඔබ වඩාත් ලෙඩ දුක් කරදර ගැටලුකාරී තත්වයන්ට මුහුණ පාන්න සිදුවේවි. මේ ගුරු මාරුවත් සමග විශේෂයෙන්ම ධනිස් ආශ්‍රිතව ඒ වගේම උරහිස් ආශ්‍රිතව බොහෝ වේදනාකාරී හදිසි අනතුරු සිදුවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම පෞල් ආශ්‍රිතව යම් ගැටලුකාරී තත්වයකට මුහුණ පාන්න සිදුවේවි. මා මේ ඉහත සඳහන් කරපු වයස් සීමාවේ ගත කරන සිංහ ලග්න ඔබට ඉතින් ඔබ මේ වෙනකොට බුධ මහදසාවක් ඒ වගේම සිකුරු මහදසාවක් ගත කරන සිංහ ලග්න අය නම් ඒ ගත කරන මහදසා දෙක තුලත් ඔබට ගැටලුකාරී තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එසේ නොමැතිව ඔබ මේ වෙනකොට ගුරු මහදසාවක් හෝ රවි මහදසාවක් ගත කරන සිංහ ලග්න අයෙකු නම් විශේෂ වූ සුබ ආකාරී තත්වයකට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ වගේම ඉහත දැක්වූ වයස් සීමාවෙන් තොරව ජීවත් වෙන සිංහ ලග්න අයෙකු නම් අනිවාර්යයෙන්ම උසස් ප්‍රතිඵල මේ ගුරු මාරුව තුලින් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ආර්ථික තත්වයේ ඊටමත්ම සුබ තත්වයට පත්වීමේ හැකියාවක් සිංහ ලග්න අයට මුහුණ පාන්න සිදු වේවි. විශේෂයෙන්ම ඉදිරි මාසයේදී එය ආරම්භ වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. මා ඉහත දැක්වූ වයස් සීමාවන් ගත නොකරන සිංහ ලග්න ඔබට. ඉතින් විශේෂයෙන්ම මේ දක්වන්නා වූ පලාපල විග්‍රහයන් ඊ타මත්ම සාවධානව අසා සිටින්න ඔබට යම් ආකාරයකින් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම සිංහ ලග්න අය දැනගන්න ඕන මේ මොහොත වෙනකොට අෂ්ටමේ රාෂ්ටකයක් ගත කරනවා. විශේෂයෙන්ම අන් අයගේ ප්‍රශ්න වලට මැදිහත් නොවී සිටීමටත් ඒ වගේම බොහෝ ලෙඩ දුක් කරදර වලට පත්වෙච්ච අයට උදව්පදව් කිරීමට සිංහ ලග්න අය අදිටන් කරගන්න ඕන. එසේ සිදු කරන සිංහ ලග්න ඔබට යම් ආකාරයකින් අෂ්ටමේ රාෂ්ටකයෙන් බේරීම හැකියාවක් පවතිවි. ඒ වගේම රාහු මාදසාව ගත කරන සිංහ ලග්න ඔබ විශේෂයෙන්ම තමාගේ පෞල් ජීවිතය ගැන වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම ආදර සම්බන්ධතාවල නිරත වී සිටින සිංහ ලග්න ඔබ අනිවාර්යයෙන්ම අනියම් සම්බන්ධතාවයකට ලක්වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම තමාගේ ආදර සම්බන්ධතාවය විවාහය ගැන වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී. ඉතින් මා මේ සඳහන් කරපු ආකාරය ගැන වඩාත් උනන්දුවෙන් සියලුම සිංහ ලග්න අය කටයුතු කරන්න සිදුවේවි ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලය පුරාවටම. කන්‍යා ලග්නයට ගුරු මාරුව හා රාහු මාරුව කෙසේ බලපායිද තමා ගත කරන මහදසාව ඒ වගේම ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත කරනවාද කියා ඔබ මේ මොහොතේ ගත කරන්නේ කුමන වයස් සීමාවද කියා දැනගන්න. ඒ වගේම මේ ගත කරන වයස් සීමාව තුළදී තමයි ඔබට යම් ආකාරයෙන් ලෙඩ දුක් කරදර ප්‍රශ්න ඇතිවීමේ හැකියාවක් පවතින්නේ.
මේ වනකට ඔබගේ උපන් හඳහනේ සඳු ග්‍රහයා 6 වෙන්නේ 7 වෙන්නේ හෝ 8 වෙන්නේ තැන්පත්ම ඇතනම් ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත කරනවා කන්‍යා ලග්න ඔබ. ඒ වගේම සඳු මහදසාවක් කුජ මහදසාවක් හෝ කේතු මහදසාවක් ගත කරන කන්‍යා ලග්න ඔබට මේ ගුරු මාරුව හා රාහු මාරුව යම් ආකාරයකින් ගැටලු ප්‍රශ්නකාරී තත්වයක් ගෙනෙනවා නොඅනුමානයි. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ගැටලු ප්‍රශ්නකාරී තත්ව ඇතිවන්නේ ඔබ මේ වෙනකොට ඔබගේ දරුවෙකු සිටිනවා නම් මාසක පමණ වයසෙති. ඉතින් එම දරුවා ගැන වඩාත් අවධානයක් යොමු කරන්න. ඒ විශේෂයෙන්ම දින කිහිපයක් පුරාවට පමණයි එම தත්ත්වය බලපාන්නේ. ඒ වගේම 6 මාසයක් ගත කරන දරුවෙකු සිටිනවා නම් කන්‍යා ලග්න අය විශේෂයෙන්ම දරුවා ගැන සැලකිල්ලක් දක්වන්න. විශේෂයෙන් වෛරස් රෝගයක් සම්බන්ධව ඔබ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. ඒ වගේම වර්ෂයක් පමණ වන දරුවෙකුගේ ආරක්ෂාව ගැනත් අවුරුදු 42 ඒ වගේම අවුරුදු 50 දී වයස සීමාව ගත කරන ඔබට කන්‍යා ලග්න අය නම් අනිවාර්යයෙන්ම ගැටලු ප්‍රශ්නකාරී ලෙඩ දුක් කරදර පැමිණීමේ හැකියාවක් පවතිනවා. ඉතින් කන්‍යා ලග්න ඔබ මේ වෙනකොට ගත කරන ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වයේ වගේම 80 මහදසාවක් ගත කරනවා නම් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදු වෙනවා. ඔබ මේ වෙනකොට සිකුරු මහදසාවක් බුධ මහදසාවක් හෝ රවි මහදසාවක් ගත කරනවා නම් ඒ වගේම ඉහත සඳහන් කරපු වයස් සීමාවෙන් තොරව ජීවත් වන කන්‍යා ලග්න අයෙකු නම් ඔබට සුබ ප්‍රතිඵල අත්වීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම රැකී ආරක්ෂා කටයුතු තුළ වඩාත් ප්‍රබල තත්ත්වයකට පැත්වීමේ හැකියාවක් ඒ වගේම ඥාතීන් අතර යම් සුබ තත්ත්වයකට පත්වීමේ හැකියාවක් පවතිවි. රැකී ආරක්ෂා සඳහා බලාපොරොත්තු වෙන සිටි කන්‍යා ලග්න ඔබට පිටරට රැකියාවකට ඒ වගේම ආයෝජනයක් බලාපොරොත්තු වෙන සිටියා නම් එවැනි සුබ ආකාරී තත්ත්වයකට මුහුණ පාන්න හැකියාවක් පවතිනවා. ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී කන්‍යා ලග්න ඔබට ඉතින් ඔබට ඉදිරියේදී මේ මා ඉහතින් සඳහන් කරපු වර්ෂය පැමිණෙන්නේ හැකියාවකුත් පවතිවි. ඉතින් ඒ කාල සීමාවේදී ඔබ වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. ලෙඩ දුක් කරදර නිරන්තරයෙන් පැමිණීමේ හැකියාවක් පවතිනවා. එයයි අද මෙම වීඩියෝයේ විශේෂත්වය. ඔබ මේ මොහොතේ ගත කරන වයස් සීමාව ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කරන්න. ඒ වගේම කන්‍යා ලග්න ඔබ ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් මේ මොහොතේ ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ජලය සම්බන්ධ ඒ වගේම නායම් සම්බන්ධයෙන් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. හදිසි ශල්‍ය කර්මයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා කකුල් ආශ්‍රිතව. ඒ ගැනත් සියලුම කන්‍යා ලග්න ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම මා සඳහන් කරපු වයස් සීමාවේදී ඉතින් කන්‍යා ලග්න ඔබට යම් සහනයක් අත්වීමට හේතු වාසනා වේවා. තමාගේ පෙරපින් බලය අනුව මා මේ සඳහන් කරපු කරුණු ගැන වඩාත් උනන්දුවෙන් අවධානයෙන් කටයුතු කරන්න කියා සියලුම කන්‍යා ලග්න ඔබට ආරාධනා කරනවා. තුලා ලග්න හිමියන්ට ගුරු මාරුව හා රාහු මාරුව ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී බලපාන්නේ කෙසේද කියා අපි දැන් බලමු. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඔබගේ උපන් හඳහනේ සඳු ග්‍රහයා 5 වෙන්නේ 6 වෙන්නේ 7 වෙන්නේ තැන්පත්ව ඇතනම් මේ වෙනකොට ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත වෙනවා. ඒ වගේම රවි මහදසාවක් ගුරු මහදසාවක් හෝ කුජ මහදසාවක් ගත කරන තුලා ලග්නයට විශේෂයෙන්ම හදිසි අනතුරු රෝග පීඩා වලින් බොහෝ කරදර පීඩා ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ ග්‍රහ මාරුන් දෙක තුලින් ඔබට විශේෂ වූ හදිසි අනතුරු තත්ත්වයක් ලෙඩ දුක් කරදර පැමිණීමේ හැකියාවක් පවතින්නේ ඔබ මේ වෙනකොට මේ වයස් කාණ්ඩයට
ඇතුළත්ව පවතිනවා නම් මේ මොහොතේ ඔබගේ දරුවන් සිටිනවා නම් වර්ෂයක් එවැගේම අවුරුදු 5ක දරුවන් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදුවේවි. හදිසි අනතුරු, ජල අනතුරු, එවැගේම අකුණු අනතුරු වලින් පීඩා විඳීමේ හැකියාවක් පවතිනවා. නායන ප්‍රදේශයක සිටිනවා නම් තුලා ලග්න හිමි අවුරුදු 1-5 අතර දරුවන් ගැන වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදු වෙනවා. ඒ වගේම අවුරුදු 19, අවුරුදු 30, අවුරුදු 40, අවුරුදු 60 කියන කාල සීමාව මේ මොහොතට ගත කරන තුලා ලග්නයක සිටිනවා නම් විශේෂයෙන්ම රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් පවතිනවා. ආතරයිටිස් රෝගය ධනහිස් ආශ්‍රිතව වඩාත් වේදනාකාරී තත්ත්වය ගෙනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම යතුරු පැදී වාහන අනතුරට ලක්වීමේ හැකියාවක්ද පවතිනවා. ඉතින් ඔබ මේ සඳහන් කරන ආකාරයේ ක්‍රියාවන් තුළ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබ මේ වෙනකොට මේ වයස් සීමාව ගත කරනවා නම් ඒ වගේම තුලා ලග්න හිමියන්ට සඳහන් කරන්න ඕන ඔබට කුඩා දරුවන් සිටිනවා නම් අනිවාර්යයෙන්ම රථ වාහන ධාවනයේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදුවේවි. ඔබ මේ වෙනකොට බුධ මහදසාවක් සෙනසුරු මහදසාවක් ගත කරනවා නම් ඒ වගේම අදාළ මා සඳහන් කරපු වයස් සීමාවෙන් තොරව ගත කරන අයෙකු නම් මේ අනතුරු ගැන වඩාත් උනන්දුවක් දක්වන්න අවශ්‍ය නැහැ. ඔබට යම් ආකාරයකින් සහන තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. හදිසි ධනලාභය ලැබීමේ ප්‍රබල අවස්ථාවක් උදා වීමේ හැකියාවක්ද පවතිනවා. ඒ වගේම දරුඵල අපේක්ෂිත තුලා ලග්නය අනිවාර්යයෙන්ම දරුවන්ගෙන වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසියේ ලිස්සා වැටීමකින් දරුඵලය විනාශ වීමක් සිදුවීමේ හැකියාවක් පවතිනවා තුලා ලග්න ඔබට. ඒ වගේම ජල අනතුරු සම්බන්ධව විශේෂ වූ සැලකිල්ලක් නායෑම අනතුරු ගැනත් තුලා ලග්න ඔබ ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්ත්වයක් ගත කරන තුලා ලග්න ඔබ විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම ආගමට සම්බන්ධව කටයුතු කරන්න සිදුවීමට තුලින් තුලා ලග්නයට යම් ආකාරයෙන් පෙර සංසාරයේදී කුසල් කර්ම තමා කරා ඇදීමේ හැකියාවක් පවතිනවා මේ ගුරු මාරුව හා රාහු මාරුව තුල. ඉතින් සියලුම තුලා ලග්න අය මා මේ සඳහන් කරපු කරුණු ගැන වඩාත් සාවධානයෙන් කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා. වෘශ්චික ලග්න ඔබට ගුරු මාරුව හා රාහු මාරුව ඉදිරි වර්ෂ 1මාරක පමණ කාලයේදී බලපාන්නේ කෙසේද කියා අපි බලමු. විශේෂයෙන් ඔබේ උපන් හඳහනේ සඳු ග්‍රහයා සිව්වැන්නේ පස්වැන්නේ හෝ හයවැන්නේ ගත කරනවා නම් මේ වෙනකොට ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගතවනවා වෘශ්චික ලග්න ඔබට. ඉතින් ඒ වගේම බුධ මහදසාවක් සිකුරු මහදසාවක් හෝ කුජ මහදසාවක් ගත කරන වෘශ්චික ලග්න ඔබට හදිසි අනතුරු ලෙඩ දුක් කරදර නිතින් පැමිණීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ ගුරු මාරුව හා රාහු මාරුව තුලින් ඔබට යම් ආකාරයකින් පීඩා ගෙන දීමේ හැකියාවක් පවතින්නේ. ඔබ මේ වෙනකොට ඔබට අවුරුද්දක පමණ දරුවෙකු සිටිනවා නම් ඒ වගේම අවුරුදු 4 වයසෙති දරුවෙකු සිටිනවා නම් විශේෂයෙන්ම වෘශ්චික ලග්න ඔබ ඔවුන්ට සිදුවෙන්න පුළුවන් හදිසි අනතුරු වෛරස් රෝග ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කරන්න. ඉතින් කුඩා දරුවන් සිටින වෘශ්චික ලග්න ඔබ තමාගේ නිවසේ අනිවාර්යයෙන්ම අවට පරිසරයේ ඊටමත් පිරිසිදුව තබා ගන්න. වෛරස් රෝගයක් හැදීම තුළින් යම් පීඩාකාරී තත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබේ දරුවාත් වෘශ්චික ලග්න හිමියෙකු විය යුතුයි. ඒ වගේම අවුරුදු 8, අවුරුදු 13, අවුරුදු 50, අවුරුදු 55, අවුරුදු 60 ගත කරන වෘශ්චික ලග්නායකු නම් අනිවාර්යයෙන්ම ඔබට ලෙඩ දුක් කරදර විශේෂයෙන්ම මුත්‍රාශය සම්බන්ධව බොහෝ ගැටලු පීඩා ගෙන දීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම හර්නියා රෝග නිතින්ම ඇති වෙන්න පුළුවන්. හදිසි ශල්‍ය කර්මයක් සිදු වෙන්න හැකියාවක්ද පවතිනවා. විශේෂයෙන්ම මේ වයස් සීමාවල් ගත කරන වැඩිහිටි අය අනිවාර්යයෙන්ම නිසි ආකාරයෙන් තමා
සෞඛ්‍ය ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම ජල අනතුරක් සම්බන්ධව වෘශ්චික ලග්න ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න. විශේෂයෙන්ම තමාගේ පෙනහල්ල ඒ වගේම අක්මාව සම්බන්ධව රෝගී තත්වයකට මුහුණ පාන්න සිදුවේවි. මේ මා සඳහන් කරන වයස් සීමාවේ ගත කරන වැඩිහිටියෙකු නම් ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව ගැන වෘශ්චික ලග්න ඔබ වඩාත් උනන්දුවෙන් සැලකිල්ලෙන් කටයුතු කරන්න සිදුවේවි. ඒ වගේ කොන්දාශිතව යම් වේදනාකාරී තත්වයක් උඩකින් වැටීමක් නිසා යම් හදිසි අනතුරක් සිදු වෙන්න හැකියාවක් පවතිනවා. කුඩා දරුවන් සිටින වෘශ්චික ලග්න අය අනිවාර්යයෙන්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න. උස් ස්ථානවල වැඩ කරන වෘශ්චික ලග්න ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශමෙන් සැලකිල්ලෙන් කටයුතු කරන්න සිදු වේවි. ඔබ මේ වෙනකොට රවි මාදසාවක් ඒ වගේම සෙනසුරු මාදසාවක් ගත කරනවා නම් යම් ආකාරයකින් සහන තත්වයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම නිවසක ඒ වගේම රැඳී සිට විදේශගත ආකාරයේ ආදායමක් ගෙන එන්න කටයුතු කරන වෘශ්චික ලග්න ඔබට ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී වඩා සාර්ථක ආර්ථිකයකට මුහුණ පාන්න හැකියාවක් පවතිනවා. ඉතින් විශේෂයෙන්ම වෘශ්චික ලග්න ඔබට සඳහන් කරන්න ඕන මේ පලාපල විග්‍රහය ගැන වඩාත් උනන්දුවෙන් ඒ වගේම සැලකිල්ලෙන් කටයුතු කරන්න. මා මේ සඳහන් කරපු වයස් සීමාවෙන් තොරව ජීවත් වෙන වෘශ්චික ලග්න අයෙකු නම් මේ ගුරු මාරුව ඔබට බොහෝ සුබ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතී. ඒ වගේම විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින වෘශ්චික ලග්න ඔබට ඒ සඳහා සුබ ආරංචියක් ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී අත්වීමට බොහෝ සෙයින් හැකියාවක් පවතිනවා. ඒ වගේම අලුත් නිවසක් බලාපොරොත්තු වෙන සිටි වෘශ්චික ලග්න ඔබට එම නිවසට යාමක් ඒ වගේම අලුත් වාහනයක් ලබා ගැනීමට මේ රාහු මාරුව තුලින් ඔබට හැකියාවක් පවතීවි. මේ ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්වයක් ඒ වගේම සඳහන් කරපු වයස් සීමාවෙන් තොරව ජීවත් වෙන වෘශ්චික ලග්න ඔබට ඉතින් මේ පලාපල විග්‍රහය ඔබ අනිවාර්යයෙන්ම සැලකිල්ලෙන් කටයුතු කිරීමට සිදු වෙනවා. ධනු ලග්නයට ගුරු මාරුව හා රාහු ග්‍රහයාගේ මාරුව සම්බන්ධව පලාපල විග්‍රහය ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී සිදුවන්නේ කෙසේද කියා අපි දැන් බලමු. ඔබේ උපන් හඳහනේ සඳු ග්‍රහයා 3 වෙනි සිව්වෙනි හෝ 5 වෙනි තැන්පත්ව ඇතනම් මේ වනකොට ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්වයක් ගත කරනවා ධනු ලග්න ඔබ. ඉතින් එවැනි අපලකාරී තත්වයක් වගේම සිකුරු මාදසාවක් සෙනසුරු මාදසාවක් හෝ කේතු මාදසාවක් ගත කරන ධනු ලග්න ඔබට යම් ආකාරයකින් මේ ගුරු මාරුව හා රාහුගේ ග්‍රහ මාරුව තුල යම් ගැටලු පීඩාකාරී තත්ත්වයේ තීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ මා සඳහන් කරන වයස් සීමාවේ සිටිනවා නම් ඔබගේ දරුවෙකු වැඩිහිටියෙකු ඒ වගේම ඔබගේ යම් ඥාතියෙකු මිත්‍රයෙකු වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදුවේ. විශේෂයෙන් වර්ෂ 5 අවුරුදු 8ක් කියන වර්ෂවල දරුවෙකු සිටිනවා නම් අනිවාර්යයෙන්ම හදිසි අනතුරු වලට ලක්වීමේ හැකියාවක් පවතිනවා. එම දරුවන් අනිවාර්යයෙන්ම ධනු ලග්න හිමියන් විය යුතුයි. එයත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන හදිසි අනතුරු රථ වාහන අනතුරු ගින්දර අනතුරු වලින් වඩාත් පීඩාකාරී තත්ත්වයට පත්වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මුත්‍රාශය ආශ්‍රිතව යම් හදිසි අනතුරු තත්ත්වයක් නිසා රෝහල්ගත වීමේ හැකියාවක් පවතිනවා ධනු ලග්න ඔබ. ඒ වගේම වර්ෂ 19 වර්ෂ 80 කියන වයස් සීමාව ගත කරන ධනු ලග්න ඔබට යම් රෝග පීඩා වලින් පීඩා විඳීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම මුත්‍රාශය යටිබඩ ආශ්‍රිතව හදිසි ශල්‍ය කර්මයක් ඇතිවීමේ බොහෝ හැකියාවක් පවතිනවා. ඒ වගේම ධනු ලග්න ඔබ මා මේ සඳහන් කරපු වයස් සීමාවෙන් තොරව ජීවත් වෙන අයෙකු නම් ඒ වගේම ජන්මේ රාෂ්ට්‍ර අපලකාරී තත්ත්වයක් ගත නොකරනවා නම් මේ වනකොට බුධ මහදසාවක්
රවි මාදසාවක් හෝ ගුරු මාදසාවක් ගත කරන දරු ලග්න අය නම් අනිවාර්යයෙන්ම උසස් ප්‍රතිඵල භුක්ති විඳීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම විවාහය සම්බන්ධී ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමටත් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත් තමාගේ බොහෝ කල සිතා සිටි විශේෂ වූ දෙයක් ආරම්භ කිරීමට සුබම වේලාව විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විවාහය සම්බන්ධව යම් ආකාරයකින් බලාපොරොත්තු දල්වා සිටියා නම් විශේෂ විවාහයකට ඇරයුම් ලැබෙන කාලයක් වනවා මේ ගුරු මාරුව තුලින්. ඒ වගේම රාහු මාරුව තුලින් විශේෂයෙන්ම ඔබ මේ වෙනකොට රාහු මහදසාවක් ගත කරන දරු ලග්න නායක නම් අනිවාර්යයෙන්ම තමාගේ අත් දෙක විශේෂයෙන්ම හදිසි අනතුරකට ලක්වීමේ හැකියාවක් පවතිනවා. ඒ ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න ඕන. විශේෂ පිහියනුවක් පවා සිදුවීමේ හැකියාවක් දරු ලග්න හිමියන්ට තිබෙනවා. ඉතින් රාහු මාදසාවක් ගත කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කල්පනාකාරීව කටයුතු කරන්න සිදු වෙනවා. ඒ වගේම හදිසි ධනලාභයක් අත්පත් කර ගැනීමට පෙර පින් බලය ඉස්මතුව පවතින කාලයක් වනවා නොඅනුමානයි. ඔබ මා ඊට සඳහන් කර වයස් සීමාවට අදාළ නොවනවා නම් ජන්මී රාෂ්ට්‍ර කපලකාරී තත්වයකට ගත නොකරන දරු ලග්න අය නම් අනිවාර්යයෙන්ම උසස් ප්‍රතිඵල භුක්ති විඳීමේ හැකියාවක් පවතිනවා. ඔබට මේ ගුරු මාරුව හා රාහු මාරුව යම් ආකාරයකින් සුබ ග්‍රහ මාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉහත සඳහන් කරපු වයස් සීමාව ගත නොකරනවා නම් මකර ලග්න හිමියන්ට ගුරු මාරුව හා රාහු මාරුව කෙසේ බලපායිද කියා අපි දැන් බලමු. විශේෂයෙන්ම ඔබේ උපන් හඳහනේ සඳු ග්‍රහයා දෙවැන්නේ තුන්වැන්නේ හෝ සිව්වැන්නේ තැන්පත්ව ඇතනම් ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්වයක් මේ මොහොතේ ගත කරනවා. ඒ වගේම ගුරු මහදසාවක් සඳු මහදසාවක් හෝ කුජ මහදසාවක් ගත කරනවා නම් මේ ගුරු මාරුව හා රාහු මාරුව ඔබට යම් අසුභකාරී තත්වයක් ගෙනීමේ බොහෝ සෙයින් හැකියාවක් පවතිනවා. ඒ වගේම ලෙඩ දුක් කරදර නිතින්ම පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. විශේෂයෙන්ම තමාගේ හිස ආශ්‍රිතව ඒ වගේම දත් ආශ්‍රිතව යම් ප්‍රබල අනතුරක් සිදුවීමේ හැකියාවක් පවතිනවා. ලිස්සා වැටීමක් සිදුවීමේ හැකියාවක් පවතින බැවින් වඩාත් කල්පනාකාරීව මකර ලග්න ඔබ කටයුතු කරන්න සිදු වෙනවා. ඒ වගේම ඔබ මේ සඳහන් කරන වයස් සීමාවට අදාළව නම් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. ඔබට අවුරුදු 7ක දරුවෙකු ඒ වගේම අවුරුදු 11ක දරුවෙකු සිටිනවා නම් මකර ලග්න අය හදිසි අනතුරු සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම ධන හිස් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරක් නිසා වඩාත් වේදනාකාරී තත්යකට මුහුණ පාන්න සිදු වේවි. ඒ වගේම වර්ෂ 22 අවුරුදු 61 කියන වයස් කාණ්ඩයට අයත් වනවා නම් රෝග පීඩා කරදර මරණය පවා සිදුවීමේ හැකියාවක් පවතිනවා හදිසි අනතුරු තත්ත්වයක් නිසා. විශේෂයෙන්ම විදුලි අනතුරක් ගින්දර අනතුරකට ලක්වීමේ හැකියාවක් පවතිනවා ඉහත වයස කාණ්ඩයට අදාළව මකර ලග්න හිමියන්ට. ඔබ මේ වෙනකොට ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්වයක් ගත නොකරනවා නම් මා මේ සඳහන් කරපු වයස් සීමාවට අදාළ නොවනවා නම් මේ ග්‍රහ මාරුව තුලදී ඔබට යම් සහන තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම සිකුරු මහදසාවක් හෝ බුධ මහදසාවක් ගත කරනවා නම් ඔබට විශිෂ්ට වූ ප්‍රතිඵල භුක්ති විඳීමේ හැකියාවක් පවතිනවා. මුත්‍රාශය ආශ්‍රිතව යම් රෝහල්ගත වීමක් හදිසි අනතුරක් සිදුවීමේ හැකියාවක් පවතිනවා. යටිබඩ ඒ වගේම ගර්භාෂය සම්බන්ධව වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදුවේවි. මකර ලග්න හිමි කාන්තාවන්ට දරුඵල අපේක්ෂිත මකර ලග්න අය වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න සිදුවේවි. ඔබගේ යටිබඩ ආශ්‍රිතව ප්‍රදේශයට යම් හදිසි අනතුරක් සිදුවීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ සියල්ලට වඩා කල්පනාකාරීව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. ඔබ මේ මා සඳහන් කරපු වයස් සීමාවට අදාළ නොවනවා නම් ඔබට මේ ගුරු මාරුව හා රාහු මාරුව යම් ආකාරයකින් සාර්ථක තත්ත්වයට පත්වීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් මේ ග්‍රහ මාරුන්
දෙක ඔබට යම් ආකාරයකින් පීඩාකාරී තත්ත්වයක් ගෙන දීමේ බොහෝ හැකියාවක් පවතින බැවින් ඔබ කල්පනාකාරීව ආගම දහමට අනුව දිවි පෙවෙත කටයුතු කිරීම තුළින් විශිෂ්ට වූ ප්‍රතිඵල භුක්ති විඳීමේ හැකියාවක් පවතිනවා. කුම්භ ලග්නයට රාහු මාරුව හා ගුරු මාරුව ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලය කෙසේ බලපායිද කියා අපි දැන් බලමු. විශේෂයෙන්ම ඔබේ උපන් හඳහනේ සඳු ග්‍රහයා ලග්නයේ දෙවැන්නේ හෝ තුන්වැන්නේ තැන්පත්ව ඇතනම් ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් මේ වනකොට ගත කරනවා. එවැනි අපලකාරී තත්වයක් වගේම සඳු මහදසාවක් රාහු මහදසාවක් හෝ කුජ මහදසාවක් ගත කරන කුම්භ ලග්න අයට හදිසි අනතුරු ලෙඩ දුක් කරදර නිතින්ම පැමිණෙන තත්වයක් වනවා නොඅනුමානයි. ඒ අතර මා මේ සඳහන් කරන වයස් සීමාවට අදාළව නම් අනිවාර්යයෙන්ම වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න සිදු වෙනවා. විශේෂයෙන්ම ඔබට අවුරුදු 7ක දරුවෙකු අවුරුදු 9 අවුරුදු 11 කියන වයස් කාණ්ඩයට අදාළ වන දරුවෙකු සිටිනවා නම් කුම්භ ලග්න අය විශේෂයෙන්ම එම දරුවන්ගේ ආරක්ෂාව ඒ වගේම මානසික පීඩාවන් ගැන වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕනවා. අන් අයගේ පීඩා මත තමාගේ දරුවාගේ මානසික තත්ත්වය යම් පහත හෙළීමකට ලක්වීමේ හැකියාව පවතිනවා. ඒ සඳහන් කරපු වයස් කාණ්ඩ 3 විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන නැවතත් අවුරුදු 7 අවුරුදු 9 සහ අවුරුදු 11 කියන වයස් කාණ්ඩවල සිටින දරුවන්ගේ මානසික තත්ත්වය ගැන දෙමාපියන් වන ඔබ අනිවාර්යයෙන්ම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. ඒ වගේම අවුරුදු 1ක දරුවෙකු සිටිනවා නම් අනිවාර්යයෙන්ම විශේෂ වූ හදිසි අනතුරකට ලක්වීමෙන් හිස ආශ්‍රිතව යම් පීඩාකාරී තත්ත්වයකට ලක්වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අවුරුදු 19 අවුරුදු 27 අවුරුදු 51 සහ අවුරුදු 61 කියන වයස් කාණ්ඩයට අයත් වන වැඩිහිටියන් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට බොහෝ අපලගෙන දෙන කාලයක් වනවා නොඅනුමානයි. විශේෂයෙන්ම ඔවුන්ටද දැඩි ආකාරයකින් මානසික ගැටලු ප්‍රශ්න නිතින්ම පැමිණෙන වයස් කාණ්ඩයේ විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් සියලුම කුම්භ ලග්න ඔබ මේ වයස් කාණ්ඩයට අදාළව මේ මොහොතේ ගත කරනවා නම් වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලයේදී ඔබ රැවටීමට පවා ලක්වීමේ හැකියාවක් පවතිනවා. අන් අයගේ රැවටීමකින් මහත් වූ පීඩාවක් ගෙන දීමේ හැකියාවක් පවතිනවා. කුම්භ ලග්න ඔබට විශේෂයෙන් ඔබ මේ වෙනකොට සඳු මහදසාවක් හෝ රාහු මහදසාවක් ගත කරන කුම්භ ලග්න අය අන් අයගේ විශ්වාසය මත කටයුතු කිරීම ඔබට බොහෝ අනතුරු ගෙනීමේ හැකියාවක් පවතිනවා. කුම්භ ලග්න ඔබ අවේලාවී වීදි සංචාරය අනිවාර්යයෙන්ම නැවැත්විය යුතු කාලයක් වනවා. ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලය. එසේ නොමැති වූහොත් ඔබට සියදිවි නසා ගැනීමට පවා සිදුවන සිදුවීමකට මුහුණ දීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔබ මේ වෙනකොට සිකුරු මහදසාවක් බුධ මහදසාවක් හෝ රවි මහදසාවක් ගත කරනවා නම් ඔබට මේ ග්‍රහ මාරුන් දෙක තුල යම් ආකාරයකින් සහන තත්වයක් අත්වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මා සඳහන් කරපු වයස් සීමාවෙන් තොරව ජීවත් වන අයෙකු නම් ඔබට උසස් තත්වයකට පත්වීමේ හැකියාවක් පවතිනවා. අධ්‍යාපන කටයුතු යම් ආකාරයකින් සාර්ථක තත්වයටත් දරුඵල අපේක්ෂිත කුම්භ ලග්න අයගේ දරුඵල ඉතාමත්ව සාර්ථක තත්වයට පත්වන ග්‍රහ මාරුන් දෙකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර ශාස්ත්‍රයේ තමාගේ ව්‍යාපාරය වඩාත් බැබලෙන තත්වයට පත්වන කාල සීමාවක් වනවා නොඅනුමානයි. ඉතින් මේ පලාපල විග්‍රහයේ සෑම තත්පරයක් ගානෙම නිසි අවධානයකින් කටයුතු කරන්න සිදුවේවි. එසේ නොමැතිව යම් ආකාරයකින් චෝදනා ඉදිරිපත් කරන්න එපා. ඉතින් සියලුම කුම්භ ලග්න ඔබ මා මේ සඳහන් කරපු ආකාරයට
ඊ타මත්ම පැහැදිලිව සඳහන් කරා ඔබට කුමන ආකාරයෙන් සුභ ප්‍රතිඵල අසුභ ප්‍රතිඵල මේ ග්‍රහමාරුන් දෙක තුලින් ඔබට මීන ලග්න හිමියන්ට ගුරු මාරුව හා රාහු ග්‍රහයාගේ ග්‍රහ මාරුව තුලින් ඉදිරි වර්ෂයකමාරක පමණ කාලයේදී බලපෑවෙන පලාපල විග්‍රහයයි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබේ උපන් හඳහනේ සඳු ග්‍රහයා 12 වෙනි ලග්නයේ හෝ දෙවැන්නේ පිහිටා ඇතනම් මේ වෙනකොට ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත වෙනවා. ඒ වගේම බුධ මහදසාවක් සිකුරු මහදසාවක් හෝ සෙනසුරු මහදසාවක් ගත කරන මීන ලග්න අයට මේ ග්‍රහ මාරුන් දෙක තුලින් යම් ආකාරයකින් පීඩාගෙන දීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම පිටරට සිටින මීන ලග්න අය අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වන්න ඕන සතුරු කරදර වලට ලක්වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් විශේෂයෙන්ම ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් නරක මහදසාවක් මා ඊට සඳහන් කරපු ආකාරයේ මහදසා තුනක් අදාළව ඔබ මේ මොහොත ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න ළඟ සිටින මිතුරෙකුගේ වඩාත් සතුරු කරදරයකට මුහුණ පාන්න සිදු වේවි. විශේෂයෙන්ම විදේශගතව සිටින මීන ලග්න ඔබ ඒ වගේම ජලය සම්බන්ධ අනතුරකට ලක්වීම හැකියාවක් පවතිනවා. මීන ලග්න ඔබ විශේෂ වූ සැලකිල්ලක් දැක්විය යුතුයි. අනිවාර්යයෙන්ම සංචාරක කටයුතු ඒ වගේම විනෝද චාරිකාවන් යන මීන ලග්න අය අනිවාර්යයෙන්ම නායාවක් ඒ වගේම හදිසි ගම් වතුරකට කොටු වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ ඉදිරි වර්ෂයකමාරක පමණ කාලයේදී ඔබ විනෝද චාරිකාවන් ඒ වගේම සංචාරක ගම කටයුතු වලට නිරත වීම සිටිනවා නම් වඩාත් කල්පනාකාරීව මේ ගැන දැනුවත්ව සිටීම වැදගත් වෙනවා. ඔබ මේ වෙනකොට සඳු මහදසාවක් කුජ මහදසාවක් හෝ ගුරු මහදසාවක් ගත කරන මීන ලග්න අය නම් මේ ග්‍රහ මාරුව ඊ타මත්ම සුබ ග්‍රහ මාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මා මේ සඳහන් කරන වයස් කාණ්ඩයට අයත් වෙනවා නම් විශේෂයෙන්ම හදිසි කරදර නිතරින් ලෙඩ දුක් කරදර වලට මුහුණ පාන්න සිදුවෙන වයස් සීමාවක් විදිහට මීන ලග්න ඔබ හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබගේ මේ වෙනකොට මීන ලග්න හිමියෙකු සිටිනවා නම් 11 මාසයක් සපිරුණු දරුවෙකු ඒ වගේම අවුරුදු 6-7 කියන වයස් කාණ්ඩ වලට අයත් දරුවෙකු සිටින මීන ලග්න අයෙකු නම් විශේෂයෙන්ම හදිසි අනතුරු සම්බන්ධ ලෙඩ දුක් කරදර නිතින්ම පැමිණෙන වයස් සීමා විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ග්‍රහ මාරුන් දෙක තුලින් යම් ආකාරයකින් හෘද ස්පන්දනය ඒ වගේම අදිරුදුර පීඩනය වැනි කටයුතු තුලින් මීන ලග්න ඔබට යම් පීඩාකාරී තත්වයක් ගෙනෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 19 50 කියන වයස් කාණ්ඩවලදී ඔබට යම් අනතුරු හදිසි අනතුරු තත්ත්ව ලෙඩ දුක් කරදර පැමිණීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔබ මේ වයස් කාණ්ඩ වලට අයත් නොවනවා නම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත් මේ ගුරු මාරුව හා රාහු මාරුව තුලදී විශේෂයෙන්ම ඔබ ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත නොකරනවා නම් වඩාත් කලබල විය යුතු ආකාරයක් පෙනී යන්නේ. ඒ වගේම මේ ගුරු මාරුව තුල ඔබට යම් ආකාරයකින් හෘද රෝග ඒ වගේම හෘදය සම්බන්ධ පෙනහල් ආශ්‍රිතව යම් වේදනාකාරී කැක්කුම් ගෙන දෙනවා නම් වඩාත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමට සිදු වෙනවා. නිසියාකාර වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න සිදු වේවි. ඒ වගේම යටිබඩ ආශ්‍රිතව හර්නියා තත්ත්වවලට මුහුණ පාන්න සිදු වේවි. ඒ ගැනත් නිසි අවධානයක් යොමු වෙන්න. විශේෂයෙන් මේ ග්‍රහ මාරුන් දෙක තුල ඔබට යම් සුබ තත්ත්වයක් පෙනී යන්නේ ඔබ මේ වෙනකොට ගුරු මහදසාවක් ඒ වගේම කුජ මහදසාවක් හෝ සඳු මහදසාවක් ගත කරන මීන ලග්න අය වඩාත් උසස් ප්‍රතිඵල භුක්ති දීමේ හැකියාවක් පවතිනවා. හදිසියේ ලැබෙන මුදලක් නිසා ඔබට යම් ආකාරයක ඉඩමක් ගේ දොරක් මිලදී ගැනීමේ හැකියාවක්ද පවතිනවා. හදිසි ධනලාභ උරගා බැලීමට ඊටමත් සුදුසු අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ මේ වෙනකොට සඳු මහදසාවක් ගුරු මහදසාවක් හෝ කුජ මහදසාවක් ගත කරන මීන ලග්න අයෙකු නම් ඉතින් ලග්න 12ටම අදාළ වන ඊටමත් සුවිශේෂ විග්‍රහයක් ගුරු හා රාහුගේ ග්‍රහ මාරුව සම්බන්ධ කරගෙන ඔබට අදාළ වන වයස් සීමාවට
ඉතාමත් පැහැදිලිව සඳහන් කරපු පලාපල විග්‍රහයක් ගෙන ආවා. ඔබ අනිවාර්යයෙන්ම ලග්න 12ට අදාළ වන මේ පලාපල විග්‍රහය ගැන නිසි ආකාරයෙන් සැලකිලිමත් වෙන්න. විශේෂ ග්‍රහ මාරුන් දෙකක් තමයි මේ මැයි මාසයේදී සිදු වුණේ. ඉතින් ප්‍රබල ගුරුත් ප්‍රබල රාහුත් ඔබට සුභ අසුභ කෙසේ ගෙනේයිද කියා මේ පලාපල විග්‍රහයේදී ඔබට දැනගන්න හැකියාවක් පවතුනා. ඉතින් මා මේ වීඩියෝවේ සඳහන් කරා වයස් කාණ්ඩ ආකාර කීපයකින්. ඉතින් ලග්න 12ටම බලපෑත්වෙන පරිදි ඔබ මේ වයස් කාණ්ඩවල මේ මොහොතේ ගත කරනවා නම් මේ ග්‍රහ මාරුන් දෙක තුලින් ඔබට යම් ආකාරයකින් අසුභකාරී තත්වයක්, කරදර, ලෙඩ දුක් පැමිණීමේ හැකියාවක් පවතිනවා. ඉතින් සියල්ලට වඩා ඔබගේ ආධ්‍යාත්මය පෙර පින් බලය ඉස්මතු කරගන්න වඩාත් උනන්දු වෙන්න. සාර ධර්ම වලින් පිරි, ගුණ ධර්ම වලින් පිරි මිනිස්සෙකු වශයෙන් ජීවත් වීමට අදිටන් කරන්න. මේ වෙසක් මාසයේදී ඔබගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරන ගමන් ඔබ සියලුම දෙනාට නැවත වීඩියෝ එකකින් හමු වනතුරු තෙරුවන් සරණයි.